හැලෝ ඔයාලා මේක කෑවොත් අනිවාර්යෙන් ඇඩික්ට් වෙනවා. මේ තමයි වයිරල් වෙන ලස්සන ඩම්ප්ලින් එක. මේක මාරම රසයි. හදන්න හරිම ලේසි. මේකට ඕනි චිකන් හරි නැත්නම් තව රෙඩ් මීට් එකක් එක්ක මං ගත්තේ පෝක් ඇන්ඩ් චිකන් විතරක් ගන්නත් පුළුවන්. එහෙම අරගෙන මේක හොඳට පිහියෙන් චොප් කරගෙන ඒකට ගුරුසුදු ලුණු, නෝ කැටයක්, ගම්මිරිස් කුඩු, ලුණු කුඩු, සෝයා සෝස් දාලා කැමතිනම් ස්ප්‍රිං ආනියන් උත් දාලා මේ වගේ චයිනීස් කැබේජ් දාලා හොඳට මික්ස් කරන්න. මික්ස් කරන්න. ඊට පස්සේ අපි මං ගත්තේ වොන්ටන් ෂීට් එක කඩෙන් ඩම්ප්ලින් ෂීට් or whatever. ඒක ලේසි. ඔයාලට ඕන නම් අනෝමා ආන්ටිගේ YouTube channel එකේ තියෙනවා ඩම්ප්ලින් ෂීට් ගෙදර හදා ගන්න පුළුවන් ලේසියෙන්. ඒක බලාගෙන තමයි මාත් ෆස්ට් ටයිම් හැදුවේ. ඒක බලාගෙන හදන්න. ඊට පස්සේ මේ 2 layers වෙනකම් wrap කරලා අන්තිම ෂීට් එකේ උඩට ස්ටීම් කරන්න කලින් වතුර මේස හැඳි 5ක් විතර දාලා ස්ටීම් කරන්න. එතකොට අර විදිහට wrinkles වෙලා ස්ටීම් වෙනවා. මම මේ වගේ කන්ටේනර්ස් දෙකකට හදාගත්ත. මේ බලන්නකෝ ස්ටීම් කරනකොට wrinkle වෙලා තියෙන හැටි එහෙම තමයි එන්න ඕනි. ඉතින් ඒක විනාඩි 45ක් ස්ටීම් කරාම මස් ටික හොඳට තැම්බෙනවා. බය වෙන්න දෙයක් නැහැ. මේක ස්ප්‍රිං ආනියන් ටිකක් දාලා chili oil දාලා කන්න තමයි තියෙන්නේ. මාරම රසයි. මේ chili oil එකෙනොත් මේකට flavor එක add වෙනවා. එතකොට මේක හරිම රසයි. ඉතින් ඔයාලා අනිවාර්යෙන් කන්න. හදලා තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. තව මොන හරි තියෙනවා නම් ඇඩ් කරන්න. මට මොන හරි මිස් වුණා නම් ඇඩ් කරන්න. bye bye.